මේ මචං ඔව් කියන්න. නෑ මම මේ බැලුවේ මං ඡන්දෙ දාද්දි ID එක ඡන්ද පෙට්ටියට දාලා ඡන්ද කොලේ සාක්කුවේ දාගෙන ඉන්නත් නෑ. මට පිස්සු කොල්ලෙක්. ඒක තමයිනේ. නෑ මම මේ කියන්නේ සිරාවට මේ වුණොත් කොහොමද නේ? අම්බෝ සාන්ත. විහිළුවට කිව්වේ හරිද? සීරියස් ගන්න එපා. මොකද හැමෝටම අර ක්වොලිටි විහිළු තේරුම් ගන්න බුද්ධිය නැහැ. මොකද වාදිහා බැලුවම මට තේරෙනවා ආඩ යම් කිසි තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා කියලා. මචං මේ ඔව් එහෙනම් කියන්න. අපි ඡන්ද දාන්න එක්කන ඉස්සරහින් ඇයි කතරයක් දාන්නේ? හරිනම් හරි ලකුණක් දාන්න ඕන. ප්‍රශ්නනේ. මන්නම් මේ පාරාවේ ඇඟිල්ල පාට කරලා සෝෂල් මීඩියා දාන්න. පුළුවන් වුණොත් ඇඟිල්ල පාට ගන්න මිස්ගේ නම්බර් එක ගන්න ඕන. අම්බෝ ඒක. මේ එතකොට මේ පාර කාටද වෝට් කරන්නේ? ඒක සාමාන්‍යයෙන් එහෙම කාටවත් කියන්නේ නැහැ නේ. මගෙන් අහන්නද කාටද දෙන්න කියලා? ඒක අනවශ්‍ය තොරතුරක්. කාටවත් නැහැ. බූම්. ඔයාට මේක තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙද්ද නැහැ. හැබැයි කවුරු ආවත් මේක කරන්නේ නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ මේ ලොකු අවුලක් තියෙනවා මේ ඕන දෙකට පට ගාලා අහුවෙනවා. හරි. මේ මුන් කවුරු ආවත් මේක කරන්නේ නැහැ රට කන එක කනවා. එහෙමද? thank you Einstein. මචං අර මෙතන තියෙන illusion of choice කියන එකනේ. අර මේව තේරුම් ගන්න අපිට මොලේ තිබුණට ලංකාවේ බහුතරයකට මේක නැහැ. මම දැන් චද්ද කොලේ කුණු හarpයක් ලියලා එනවා. කොලේ බලන මිස්ටර් තරු පෙඩේ. බුදු අම්මෝ සාත්ත. social media post cool කියලා හිතන් ඉන්න cringe කෝතය මේ අහපන්. දැන් තමුසේ හෙන්න political දැනුමක් තියෙන පොරනේ. ඇයි දැන් කාටවත් chance දෙන්නේ නැත්තේ එතකොට? ඇයිද මං කිව්වේ කවුරු ආවත් එකයි එකටවත් මේක කරන්න බෑ. දැන් මේ තමුසේ දන්නේ මෙතන ඉන්න වෙන කාටවත් ඕක තේරෙන්නේ නැහැ කියලාද? හරි මන් දැන් තමුසේට මේ පාර chance දෙල්ලෙනුන්ගෙන් නරක වැඩිම එකගෙන නරක අඩුම එකනකල් list එකක් හදන්න කිව්වොත් තමුසේට හදන්න පුළුවන්ද? බොහෝ දුරට පුළුවන්. හැබැයි ඒ නරක අඩුම එකත් රටට හොඳක් කරන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇයි මං ගිහලා උට වෝට් කරන්නේ? දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී view හරි. එහෙනම් අපි දැන් සෙල්ලමක් කරමු. මම දැන් තමුසේට options දෙකක් දෙනවා. එක්කෝ මම තමුසේට අත මිට මොලවල හක්කට ගහනවා. එහෙම නැත්නම් අත දිග ඇරලා කනට ගහනවා. තමුසේ මොකද්ද තෝරගන්නේ? මොන මගුලකටද මට ගහන්නේ? වැරදි උත්තරයක්. මං ආයෙ අහනවා. මිට මොලවලද අත පුරවලද? no. අපි ආයෙ කරලා බලමු. මිට මොලවලද අත පුරවලද? පොඩ මිට පුරවල. නෑ පොඩ. මිට මොලවල කොහොම සර වැඩි එතකොට අත පුරවල. හරි ආයෙ කරමු. මිට මොලවලද අත පුරවල. පොඩකින් මම මොන මොකටද මේ සෙල්ලම කරන්නේ? මට තමසගේ පොයින්ට් එක තේරෙනවා මේ සෙල්ලම ඇති. නෑ. තමසේ කටින්ම කියනවා මොකද්ද තේරුනේ කියලා. මම මොකුත් නොකිය හිටියත් කොහොමද ගුටි කන්න වෙනවා. දෙකම රිදෙනවා වුණාට අත මිට මෙලවම රිදෙනවා වැඩි. ඒ නිසා අඩු ගානේ මං රිදෙන අඩු ඔප්ෂන් එක තෝරගත්තොත් අඩු වේදනාවක් තමයි දැනෙන්නේ. එතකොට ඇති වීඩියෝ එකේ අන්තිමට ආදර්ශ දෙන්න මේක පොය කතාවක් නෙමෙයි. හැබැයි සිරාටම කවුරුත් හොඳ නැහැ කියලා වෝට් නොකර ඉන්න ඩිසයිඩ් කරපු කෙනෙක් නම් ඒක නයිත් හිතලා බලන්න. මොකද ඔයා කොච්චර අකමැති වුණත් මෙතනින් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා. ඒ නිසා ඡන්දේ නොදා ඉන්න නරකම කෙනෙක් පත් කරගන්නවා වෙනුවට ඡන්දේ දාලා ටිකක් නරක අඩු කෙනෙක් පත් කරගන්න try කරන්න. ඡන්දේ නොදා ඉන්න හදනවා වගේ යාළුවෝ මෙන්ෂන් කළා අපහසුතාවට පත් කරන්න. මේ ඡන්දෙදී 80%කට වඩා ඡන්ද වැටුනොත් ඊළඟ සති දෙක ඇතුලේ ලොකු